අද කතා කරමු Lego F1 එක ගැන. සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තවත් වීඩියෝ එකකට. ඉතින් අද ගෑනලා තියෙන්නේ Red Bull Racing එකේ Lego එකක් අන්බොක්ස් කරලා මේක හදන්න. ඉතින් මතක් කරන්න මම මේක ගත්තේ පල්ලේ නම්බර් එක දාන්න මෙසේජ් එකක් දාන්න. මම හිතන්නේ මේ කඩේ තියෙන තරම් අඩුවෙන් තමයි එයා මේක විකුණන්නේ. ඉතින් අපි ටක් ගාලා මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් Lego එක අන්බොක්ස් කරනකන් අපි ටක් ගාලා බොක්ස් එකේ වටේ තියෙන්නේ මොනවද කියලා බලාගමු. ඊට පස්සේ මුලින්ම මෙතන Lego logo එක තියෙනවා. ඊට පස්සේ Speed Champion කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ Formula 1 logo එක තියෙනවා. ඊපස්සේ මෙතන Red Bull Racing කියලා ගහලා තියෙනවා. මෙතන අපේ කාර් එකේ review එකක් තියෙනවා. මේක තමයි අපි හදන්න යන්නේ. ඉතින් මෙතන වල පේනවා ඇති CAD 251 එහෙම details ටික තියෙනවා. ඊපස්සේ මෙතන normally කාර් එකේ තව ඊට පස්සේ pack එකකුයි මෙතන තව details වගේ තියෙනවා. ඉතින් Formula 1 මෙතන logo එක මෙතන මේක ඉතින් ටයර් එක අපි ගන්න හම් වෙන ඒ ටික තමයි අපිට අක් ගාලා මේක අන්බොක්ස් කරලා බලමු. මේක අන්බොක්ස් කරන්න මෙන්න මෙතනින් මෙන්න මෙහෙම අන්න ඕ. මගේ පළවෙනි Lego එක. මම Legos කල්ලව නැහැ. මේක නැහැ. මුලින්ම අපිට හම්බෙනවා Lego එකේ පොත. මේ තියෙන්නේ අපේ Lego book එක. මේක වල තමයි ඉතින් අපි හදන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා ස්ටෙප් කිහිපයක්. අපි මුලින්ම පළවෙනි එක ගමු. මෙන්න මේක තමයි හදලා අපි හදන්න ඕනේ. මේ ටික පැත්තකින් තියාගමු. මේ සෙට් එක පැත්තකින් තියාගමු. ඉතින් මෙතන වල පේන ස්ටිකර් එකකුත් තියෙනවා. ස්ටිකර් සෙට් එකක් ඒකත් පැත්තකින් තියාගමු. පළවෙනි එක. මෙන්න මේ විදිහට පොත තියෙන්නේ. ඉතින් මුලින්ම පොතත් එක ටක් ගාලා හදාගෙන යන්න. මුලින්ම අපිට කියලා තියෙනවා මෙන්න මේක යන ගන්න. ඊට පස්සේ අපි කරලා එකයි දෙකයි දෙකම කඩා ගන්න. දකින්න තරම් ලේසි නෑ. හැබැයි විනෝදයි. ඔයාලට පේන ඇති අපි කෑලි එකකින් දෙකකින් හදාගත්ත කොටස මේක ඔයාලට පේන ඇති මේ විදිහට තමයි ස්ටිකර්ස් ටිකත් මෙතනින් අලව ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒගොල්ලෝ කියලා තියෙන විදිහට 3යි 4යි කොටස් ටික කඩා ගන්න තියෙන්නේ. 3යි 4යි බොක්ස් දෙක කියන්නේ මේ සෙට් දෙක මේ ටික කඩා ගන්න අපි ඒකත් කඩාගෙන හදලා බලමු. 3-4 සෙට් කරගෙන ඉඳි මෙතන මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මම ස්ටිකර්ස් ටික අලව ගත්තා. මෙන්න මේ විදිහට හදාගත්තා තමයි. දැන් අපිට තියෙන්නේ 5යි 6යි. ඒක නම් එන පොඩ්ඩයි තියෙන්නේ. ඒ ටිකත් අපි හදවගෙන සෙට් කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති අපි අන්තිම එනකම්ම හදලා තියෙන්නේ අපේ මේකකින් තව පොඩි සෙට් එකක් කරන්න තියෙන්නේ.
සෙට් කරගත්තා. ඊට පස්සේ අපිට රෝද ටික ඔයාලට බලා ගන්න පුළුවන් මේ. ඉතින් ඔයාලට පේනදී කැප් එකෙත් ගහලා තියෙනවා. ඊට පස්සේ ඉතින් රෝදේ සෙට් කරගන්න ඕනේ. රෝඩ් එක සෙට් කරගන්න යන්නේ දැන්. රෝඩ් එක මේ විදිහට සෙට් කරගන්න ඕනේ. වූ! අට්ටම ගතිය. ඊට පස්සේ මේක සෙට් කරගන්න. මේ ටයිල් එක ඉඳවන්න තියෙන්නේ. යාගේ හෙල්මට් එක දාමු රෙඩ් බූල් හෙල්මට් එක. දාමු. හරි යාගත්තා. ටයිල් එක ඉඳවුනේ. එතන හදලා ඉවරයි මම. ඉන්න දින අපේ රෙඩ් බූල් ලෙගෝ කාර් එක. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට උගක් කෑලි ඉතුරු වුණා. ඉතින් මේක ලෙගෝ හදලා තියෙන කෙනෙක් නම් මේ වාහන හදලා තියෙන කෙනෙක් නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මෙහෙම ඉතුරු වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මම දන්න තරමින් මේ ඔක්කොම සෙට් වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලන්ගේ එක්ස්ට්‍රා තියෙනවා. මොකක්ද දන්නේ නැහැ. දන්න කෙනෙක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මාරම ලස්සනයි. ඇත්තටම හරිම හුරුබුහුදී මේ රෝදවල යන විදිහත් එක්ක මාරම ලස්සනයි. ඉතින් මේකේ මම හිතන්නේ වාහන තියෙනවා එන සෙට් එකක්. මෙන්න මේකේ තියෙනවා. මේ තියෙන්නේ. මේ සෙට් එකම තියලා තියෙන වාහන මට පිටිනිට 10ක් තමා තියෙන්නේ. 10ක් තියෙන මේවා කලෙක්ට් කරගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ගත්ත තැන මම පල්ලෙන් නම්බර් එක දාලා තියන්නම්. උගලන්ට ඕන නම් ලෙගෝස් අඩුවට ඕන නම් පල්ලෙන් නම්බර් එක තියෙනවා. එයාට මෙසේජ් එකක් දාලා වාට උගලන්ගේ ලෙගෝ එකක් උගලන්ගේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට මේ ලෙගෝ එක මම හදාගත්තා. මම මේ ක්ලෝස් අප් ෂොට්ස් ටිකක් දාන්නම්. මාරම ලස්සනයි. මාරම ලස්සනයි කියන්නේ හර ඇත්තටම මාරම ගති. ඉතින් ඔන්න ඔය විදියට තමයි ලෙගෝ එක අපි අන්බොක්ස් කරලා මේක සෙටප් කරගත්තේ. ඉතින් උඹලා ගාවත් ලෙගෝස් තියෙනවා නම් මේකේ තව කිව්ව මම 10ක් තියෙනවා කියලා උඹලා ගාවත් තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න උඹලා ගාව තියෙන්නේ මොකක්ද කියලා. මම අද වීඩියෝ එක නවත්තන්නම්. මේ රිවිව් එකේ හරි දේ හරියට දැනගන්න.